කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නදමි මං සිහිනේ අස්සන්ට පිපිල මෙයාවේ අනී ඕක ඉවරනට සුඩින් දන්න නෑ එහෙම දාන්න නෑ එහෙම දාන්න බෑ හයි මං ඔන්න මෆින් කේක්ස් ටිකක් හදන්න යන්නේ මගේ චූටි යාළුවෙක් එක්ක මං යනවා හෙට ගර්ල් ඩේට් එකක් දැන් මම පිටත් වෙලා යන්න හරිම එක්සයිටඩ් ඉතින් මං හිතුවා යා බලන්න යනකොට මොනා හරි හෝම්මේඩ් දෙයක් යට හදාගෙන යන්න ඕනි කියලා. ඉතින් මං හිතුවා චොක්ලට් චිප්ස් දාපු මෆින්ස් ටිකක් එයාට හදාගෙන යන්න. මං රෙසිපි එකක් ලියාගත්තා. බලමු අපි කොහොමද හදන්නේ කියලා. මං කඩෙන් ගත්තා අලුතෙන් මෙව්වා. කප් කේක් කේසස් ටිකකුයි චොක්ලට් චිප්ස් එතකොට අනිත් ඒවා නම් ගෙදර තියෙන જાති. හරි මේ තියෙන්නේ අපිට උනද. හරි තමුනඳ උනේ eggs තියෙනවා oil milk මේකෙන් නෑනේ වැනිලා ගත්තා sugar තියෙනවා baking powder ගත්තා. හරි දැන් හරි මෙයාව අපිට යවන්න පුළුවන්. එගියව කොහෙන්ද තියන්නේ? අපි එගියව මේකේ තියමු. ඊට පස්සේ අද අපිට තියෙන්නේ oil half a cup. මොකක්ද මේක මගේ මේ තියෙන මගේ ගැටමැටික් එක. measure කරන්න මේකෙන් half a cup එක කොහෙද තියෙන්නේ? මේක බලමු. මම හිතනවා මේකේ ඇති කියලා half a cup බලමු. තව ටිකක් ඕනේ. ඒක තමයි අමාරුම වැඩේ. නෝබේ. හරි. හරි ඔයිල් හරි මිල්ක්. ඒකත් half a cup. අපි මේ වගේ ක්ලීන් බෝල් එකකට දාගමු. නෑ බෑ. කාලේ ඒවා දෙකක් දැම්මත් හරි බට් මම මේක හලාගන්නේ නැත්තම්. ක්ලීන් කරලා තව ඒ වගේම මිල්ක් දාන්නත් එකක් ගමු. slowly. right. ඒකත් හරි. අපි බලමු ටීස්පූන් එක මොකක්ද කියලා. ඒක අපි මිල්ක් එකටම දාමුනේ. wet ingredients නේ. sorry. මම සීනි දාලා තියෙන්නේ මේ Nescafe බොටල් එකක ළමයි. ලංකාවේ වගේම. හරි. ඒකට අපි මේක පාවිච්චි කරමුකෝ. මේක 3 කාලේ. මේක තමයි. වුණා ඒක ලේසි. මම දැන් කට කපලාද දන්නේ නෑනේ. ඇතිනේ. හරි. අපි දැන් මෙතන චුට්ටක් ක්ලීන් කරමු.
තියෙනවා අවශ්‍ය කට්ටිය. අපි දැන් අර කුකින් channels වල වගේ මම කියන්නේ TV කියන්නේ programs වල වගේ අපි කියමු. බිත්තර දෙකයි ඔයිල් කෝප්ප භාගයයි කිරි කෝප්ප භාගයයි කොවෙනිලා වනිලා අපි වෙලාවට මේව කරලා ගමු. මැනලා ගමු. සීනි කෝප්ප 3 කාලයි. මොනවද ගත්තේ? පිටි කෝප්ප 1යි භාගයයි. තව අපිට අවශ්‍ය වෙනවා බේකින් පවුඩර්. බේකින් පවුඩර් TSP 2යි කියන්නේ tablespoon යන්නේ ඇවිල්ලා ඉන්නේ යාගේ. TSP 2ක්. TSP 2ක්. බීම ගානට කපලා ගන්නෑ. හරිද? මම මේ කල්පනා කරේ මොකෙන්ද මේ පිටි එක හලන්නේ කියලා. මොකද මගේ පිටි හලන එක මේ මට ඒක විතරයි තියෙන්නේ. මම ඒකෙන් හැමදේම කරනවා. මම ෆෘට් ජූස් එකක් පෙරුවා. මෙන්න මේක ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න. මෙන්න මේක. ඒක මීට කැඩිලා. ඒක වෙල්ලිලා නැහැ. ඉතින් මේක දැම්මොත් අනිවාර්යෙන් මැලි. ඉතින් අපි පුළුවන් තරම් හැන්දෙන් මික්ස් කරගමු. සෝල්ට් දාන්න. මම අහලා තියෙනවා සෝල්ට් දැම්මහම මේ ඕනම දෙයක් ඕනම ස්වීට් එකක් අපි හදන චුට්ටක් හරි සෝල්ට් තියෙන්න ඕනේ. එතකොට තමයි රස. හරි. අපි දැන් TSP භාගයේ හැන්දය ගත්තා. කීයද භාගයක් නේද? yes භාගයයි. TSP භාගයයි. වුෂ් කළා. අපි දාමු sugar එක දාමුනේ. දෙන්න එක වගේනේ. ඒක තමයි ideal. right. මේ ආකාරයට අපි මෙහෙම කරගන්නවා. මම හිතනවා මම කතා කරනවා හයියෙන් මේ ඇහෙන ගාන ඇති කියලා. ඇති. මේකට අපි දැන් දාගමු මුලින්ම එගියවයි සුගරි සමග ලුණු තියෙනවා. එක්ස්මන්තව දාගමු අපි. මම හිතනවා එගියව චෙක් කරන්න දෙයක් නැහැ. එගිය ඉතින් ගොඩක් කලාවට කට්ටක් ගියා. එගිය ගොඩක් කලාවට ඉතින් හොඳයි. සුගරියව දාලා මේක මම හිතන පණ යන වැඩක්. මොකද මම බීටා එක යූස් කරන්නේ නැතුව අතින් තමයි හදන්නේ. වික්ටෝරියන් යුගයේ වගේ හදන්න යන්නේ. බලමු. මේක තමයි මගේ අද අයිටම්ස් එක. හරි. මම මේක හදන ගම ඔයගලන්ට කියන්නම්. ඇයි මම මේක හදන්නේ කියලා. මං කියවනේ මගේ චූටි යාළුවෙක් හම්බෙන්න යනවා කියලා. ඉතින් අපි දෙන්න හරිම එක්සයිටඩ් හම්බ වෙන්නේ. අපි දෙන්න මාසෙකින් විතර හම්බ වෙන්නේ. සමර් හොලිඩේස් වලට ගිහිල්ලා පොඩි ෂෝට් හොලිඩේ එකක් එයා ආපහු ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මගේ හොලිඩේ එක යන්න කලින් අපි දෙන්න චූටි මීට් අප් එකක් දාගත්තා. ඉතින් එයා ආසයි මේ වගේ ස්නැක්ස් ගන්න. සෝ මං හිතුවා එයාට මං කවදාවත් මොකුත් හෝම්මේඩ් දෙයක් ෂෙයා කරලා නැහැ මගේ. එයාට මං හදාගෙන යනවා කියලා මෆින්ස් ටික. I hope she will like it. Let's see. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඔක්කොම මික්ස් කරගෙන යන්න ඉතින්. මේක ස්පැචුලා එකකින් ඔක්කොම දාගන්න පුළුවන් වෙයි නැත්නම් ඒක ඔක්කොම යන්නේ නැහැ. ඊට පස්සේ අපි බීට් එකක් දීලා මිල්ක් දාමු. slowly හරිම ඉසි වෙන සුළු. මම ඒකට දාලා තිබ්බ වනිලානේ බලන්න මට මතක නැතුව හිටියේ. මං කිව්වේ ඒක දාමු කියලානේ. ඒක මම මිල්ක් එකට දාලා තිබ්බ මට අමතක වුණා ඇත්තටම. දැන් එක අර thickness අඩු වුණා එකපාරට.
මම පොඩි වෙනසක් කරා කියන්නේ කරන්න හිතුවා. මම හිතුවා චොක්ලට් චිප්ස් දාන්න නැතුව M&M's දාන්න පොඩි වෙනසකට. හැමතිස්සෙම චොක්ලට් චිප්ස් දානවනේ. සහ මම මේ ටික දාපු ටික අයින් කරලා මං ගාව මට මතක් වුණා මේ සිලිකන් කේසස් තියෙනවනේ කියලා. මේ වගේ. එතකොට මේක අනිත් ඒවාට වඩා හොඳයි. මොකද මේක දැන් ගොඩාක් තුනීනේ. ඊට වැඩිය මේක අර කේක් එක හීට් එකට පිච්චෙන ගතිය අඩුයි. ඒතකොට මේක කේක් එක සොෆ්ට් එකට යනවා. අපි බලමු මේක එමෙයිද කියලා. මම මේ ටික රීප්ලේස් කරා මගේ සිලිකන් මෝල්ඩ්ස් වලට. මේක අනිත් පැත්ත මම හිතන්නේ කමන්නේ. මම මේ වගේ පොඩි වාචනයක් ගත්තා. මේක හැමතැනම බේරෙනව නැත්තම් මෙතන ඉඳන් මෙතනට ගේනකොට ඒක නිසා. බෝ වැඩි දැනටම කට උඩටම පුරව ගන්නෑ. අපේ මේ ක්වොන්ටිටි එක තියෙන්නේ 12කට. හරි අපි දැන් ඩෙකොරේට් කරන් යන්නේ M&M එකෙන්. ජය කොපිය. සම අනුග්‍රහය ලසිත වික්‍රමාරච්චි. අපි ඉස්සෙල්ලා මේකට ටිකක් ගමු. මේක මං හිතන්නේ මේ ඇතුළට බහී නේද? ආ? ඕක ඇතුළට දාන්න එපා. ඇයි? ඕක ඉවරනට සුඩින් දාන්න. නෑ එහෙම දාන්න නෑ. එහෙම දාන්න බෑ. පොඩි ටැප් එකක් දීලා ready to go. හරි දැන් අපි එක විනාඩි වෙනද M&M මේවා කිඳා බහිනවනේ. ඒක හතර පැත්තට ගිහිල්ලානේ. අපි තව විනාඩි 2-3කින් ගමු. එළියට ගත්ත අපේ මෆින්ස් ටික. පේනවද? මං ගානට බලාගෙන ඉඳලා ගත්තා. උඩ කිසිම ක්‍රස්ට් එකක් වගේ හැදෙන්නේ නැති වෙන්න. එහෙම වුණොත් අර ඇතුළ සොෆ්ට් වුණාට උඩ හරිය නිකන් ක්‍රන්චි වැඩි. සාමාන්‍ය මෆින්ස් එහෙම නෙමෙයිනේ. අපි මේක ස්ටෝර් කරගමු. මේක නිවුණාම තමයි කරන්න ඕනේ. හැබැයි දැන් උණුවෙන් තීති ගැලවෙනවා. මේ පේනවද? ලස්සනට තියෙනවා ඒක. ලස්සනයි ඒක. ඒකේ දෙපැත්තෙන් ඇද්දාම එයා ගානට ගැලවිලා එනවා. මෙහෙම දෙපැත්තෙන් ඇද්දාම එයා නිකම්ම එළියට එනවා නිකන්. ලස්සනට පිපිලා මෙයා වෙයි. අනී. අපි බලමු එයාව කඩලා. වාව්. ඒක හොඳට කුක් කරලා. ආව්. මේක හොඳට කුක් වෙලා. ඒක නියමයි මේ පුළුන් වගේ. පීප් පීප්. Smarties the Smarties. අනේ හොඳයි. මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ muffins. අපි හදාගත්ත අපේ muffins ටික. right. මේක අපිට ඇරලා තියෙන මේක නෙවෙන්න ඕනේ ටිකක්. අනිවාර්යෙන්ම box එකකින් වහලා තියන්න ඕනේ. මොකද නැත්තම් dry වෙනවා. එතකොට රස නැතිනවා. අර ඒකේ තියෙන moisture ගතිය නැති වුණොත්. හරි. දැන් තියෙන්නේ ඉතින් ක්ලීනින් තමයි. පොඩි කෑල්ලක් කමුවනේ ඔන්න ඔය.
ඔන්න ඔය විදිහට තමයි මං මෆින්ස් ටික හදාගත්තේ. ඉතින් ඒවත් රසට තිබුණා. ඔයාලත් try කරලා බලන්න. මං දාන්නම් මොනවද මම use කරපු ingredients කියලා. And also I hope you enjoyed those things from our little day. Thanks for watching. I see you soon. Bye bye.